කලාලෝකයේ අලුත්තරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ channel එක subscribe කරන්න. ප්‍රියසාත් පවුලේ දුවර තුන්දෙනාගෙන් ලස්සනම ශේෂාද්‍රි කියනවානේ. දක්ෂම දිනක්ෂි කියනවා. ඉතින් එහෙම වෙලත් ඇයි ශනුද්‍රි මේ තරම් ප්‍රසිද්ධ? අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සම්මානනීය සුරූපී අතිදක්ෂ ලස්සන රංගන ශිල්පිනියක්, නිරූපිකාවක්, නිවේදිකාවක්, ගායිකාවක් වන ශනුද්‍රි ප්‍රියසාත් ගැන. ශනුද්‍රිගේ නම ඇහුණ ගමන්ම මුලින්ම නම් මතකයට ආවේ දිනක්ෂිගේ නංගි කියන එක. ඊට පස්සේ ලංකාවේ අගනුවර. ඊටත් කාලයකට පස්සේ නදීමාල් පෙරේරා. ඊටත් කාලයකට පස්සේ දිනේෂ් ගමගේ. දැන් නම් ශනුද්‍රිගේ නම අහපු ගමන්ම මතකයට එන්නේ ශනුද්‍රිගේ YouTube channel එක. ඉතින් කාලෙන් කාලයට මෙහෙම පුවත්මාවන ශනුද්‍රි දිනක්ෂි තරම් දක්ෂ නොවුනත්, ශේෂාද්‍රි තරම් ලස්සන නොවුනත් ඇයි මේ තරම් ප්‍රසිද්ධ වුනේ? නිකම්ම YouTube channel එකක් හරහා. අනික දිනක්ෂි ශේෂාද්‍රි දෙන්නම YouTube channel කරනවා. අපි ශේෂාද්‍රි පවුල ගැන විතරක් කතා කරා. ඒ හැරුණකොට ලංකාවේ නිලියෝ ඕන තරම් ඩේව්ලොග් YouTube channel වලින් පෙන්වන channel කරන අය ඉන්නවා. එහෙම වෙලත් ශනුද්‍රි මේ තරම් ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි ලංකාවේ සාමාන්‍ය ගෑනු ළමයෙක්ට විඳින්න නැති ජීවිතේ ශනුද්‍රි විඳින එක. දිනක්ෂිලාගේ ශේෂාද්‍රිලාගේ ජීවිතත් ඊට හා සමාන වුණත් එයාලගේ වීඩියෝ වල තියෙන්නේ පෞල් ජීවිතනේ. හැබැයි ශනුද්‍රිගේ වීඩියෝ වල තියෙන්නේ ලංකාවේ තනිකඩ ගෑනු ළමයි ජීවිතේ තනියම හැමදේම කරගන්න ගම කොච්චර ජීවිතේ විඳිනවද කියන එක. ඉතින් ශනුද්‍රිගේ වීඩියෝ මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ තවත් හේතුවක් තමයි ශනුද්‍රිගේ ෆෑන් බේස් එක. ශනුද්‍රිගේ වීඩියෝ බලන ගෑනු ළමයි කවදාවත් ඒ වගේ ජීවිතයක් ළඟා කරගන්න බැරි. හැමදාම ඒ වගේ ජීවිත ගැන හීන දකින කවදාවත් ඒ වගේ ජීවිතයක් දැකලා නැති අය. ඉතින් එයාලා YouTube එකෙන් ශනුද්‍රිගේ වීඩියෝ බලලා ඒ වගේ ජීවිතයක් ගැන හීන දකිනවා. ශනුද්‍රි විඳිනේ ජීවිතේ එයාලත් විඳිනවා. ඒක නිසා තමයි ලංකාවේ තරුණයන් අතර ශනුද්‍රිගේ වීඩියෝ මේ තරම් ප්‍රසිද්ධ වෙන්න හේතුවක්. ශනුද්‍රිට මේ තරම් ආදරණීය රසික ජනතාවක් ඉන්නත් හේතුව. අනිත් කාරණේ තමයි ශේෂාද්‍රි දිනක්ෂි වගේ නෙවෙයි. ශනුද්‍රි එයාගේ හේට් කමෙන්ටර්ස්ලට පිළිතුරු දෙනවා. දිනක්ෂි ශේෂාද්‍රි දෙන්නම එයාගේ හේට් කමෙන්ටර්ස්ලගේ කමෙන්ට්ස් ගණන් ගන්න නැතුව හිටියා වුණාට ශනුද්‍රි නම් එයා ගැන කතිකාවතක් ඇතුණ ගමන්ම ඊළඟ වීඩියෝ එකෙන් වහිනුරෝ වගේ එයාගේ හේට් කමෙන්ටර්ස්ලට මොන හරි උත්තරයක් දෙනවා. ඉතින් එයාගේ රසිකාවියන් ඒ වෙලාවට එයත් එක්ක රැඳෙනවා. ඒ වෙලාවට එයාට ගොඩක් කමෙන්ට් ලැබෙනවා. එයාට එයාගේ රසිකයින්ගේ ආදරය ලැබෙනවා. ඒව නිසා එයාගේ රසිකයින් දීර්ඝ කාලිනව එයත් එක්ක රැඳෙනවා. ඉතින් කාලෙන් කාලෙට එක මාතෘකා යටතේ පුවත් නැවුවත් ශනුද්‍රි එක දිගටම එයාගේ ප්‍රසිද්ධත්වය තියාගෙන එයාගේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ඒවා දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.